තමත් වේගයෙන් සිනමාවේ දුවන මේ මොහොතේ පොඩ්ඩක් ඒ වේගය නිසාම පොඩි අකරතැබ්බයකට ලක් වෙලා තියෙනවා සජිත. ඉතින් අපි මේ ආරාධනා කරනවා ඔබට. ඔව් සජිත කෙනෙක් කියන්න ඕනේ මේ දැන් දිගින් දිගටම මේ කාල වකවානුව ඇතුලේ ජනප්‍රියම නළුවා, හොඳම නළුවා, ජනප්‍රියම නළුවා, හොඳම නළුවා දැන් දවස් දිනකට කලින් දෙකම ගත්තා. සම්මාන දෙකම අපි හොඳ උණුසුම් මත්පුල්සන්නාදයක් ලබා දෙමු. සුබ පැතුම් සජිත්. ආඩම්බරයි. මට හිතෙනවා දෙකම ගත්තා කියනවට වඩා දෙකම ජයග්‍රහණය කරා කිව්ව නම් හොඳයි. ඇයි ගත්තේ නෑ යා දින්නනේ. දින්නනේ. හරි. එහෙම හිතමු. හරි. සජිත වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය, ගායනය මොනවාද වාදනය ඕනම දෙයක් සකල කලාවට අතිදක්ෂයෙක් බොහොම ආදරෙන් ඇරියුම් කරනවා. තමන්ගේ ආදරණීය මස්සිනා ගැන, මස්සිනාගේ පොත ගැන දෙයක් කියන්න. එන්න. මේ කැතයි ළඟ තියාගෙද්දි. thank you. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. අද හරිම සුන්දර සන්ධ්‍යාවක්. ඉතින් ඒක නිසා අද මගේ මේ කකුලේ ආබාධය මට එච්චර දැනෙන්නේ නැහැ. මොකද ඊට වඩා මේ සන්ධ්‍යාව හුඟක් සුන්දරයි. හුඟක් රසවත්. පුදුමාකාර සන්ධ්‍යාවක්. ඉතින් මේ සන්ධ්‍යාවට මේ පොත ගැන කතා කරන්න මට එන්න කිව්වට කසුන් අයියට, මගේ කසුන් මස්සිනාට බොහොමත්ම ස්තුතියි. මොකද ගිය වතාවේ කසුන් අයියා ඔහුගේ කෙටි කතා සංග්‍රහය ඉදිරිපත් කරනකොට මම ලංකාවෙන් එහා හිටියේ එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. හැබැයි එදා හදිස්සියේ දුවගෙන එන්න පුළුවන් වුණා. හැබැයි එතකොට දෙසුමක් කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. එදා ඉඳලම කසුන් අයියා හිතාගෙන හිටියා මේ පාර පොත ගැන මල්ලි මොකද්ද හිතන්නේ කියලාත් දැනගන්න ඕනේ කියලා. එහෙම කියලා තමයි මට මේ අවස්ථාව දුන්නේ. අපි කොහොමද මේකට ප්‍රවිෂ්ඨ වෙන්නේ? මෙහෙම කතාවක් කියන්නම් මේ මගේ යම්කිසි මතකයක්. අවුරුදු ගානකට කලින් මම මේ විවාහ වෙන්න ගොඩාක් කාලකට කලින් ඒක නිසා කවුරුත් පටල ගන්න එපා. මට පෙම්වතියක් හිටියා. ඒ පෙම්වතිය මාව හැර දමා ගියා. අපේ අක්කට මතකයි අපේ අක්කා hina යන්නේ. අක්කට hina යන්නේ මම නොකා නොබී අඬමින් කාමරයක් ඇතුළට වෙලා අර අපි හින්දි ෆිල්ම් වල දැකපු අර පරාජිත ප්‍රේමවන්තයෙක් වගේ ඉන්නකොට අම්මා අක්කා අයියා ඒගොල්ලෝ උත්සාහ කරා විවිධ දේවල් කියලා මාව සනසන්න. නමුත් සැනසෙන්නේ නැහැ. බඩගිනි එන්නෙත් නැහැ, පපුවට හුස්ම පෙරෙන්නෙත් නැහැ. හරි දුකකින් හිටියේ. අක්ක ඇවිල්ලා කිව්වා තමුසෙට පිස්සුදෝයි තමුසෙ සජිත ඇන්තනි. යකෝ මේ ගෑණියෙක් ගියා කියලා අඬන්නේ උඹට තව ගෑනු ගොඩක් හම්බෙයි මෝඩෙක් වගේ අඬන්න එපා කියලා මට අක්කා කිව්වා. අපේ අයියත් වෙනස් වචන වලින් ඊට සමාන දෙයක් කිව්වා. අම්මා ඇවිල්ලා කිව්වා අනේ පුතේ බත් ටිකක් කන්න. බත් ටිකක් කාලා ඉන්න හරි අඬන්න බත් කන්න අප්පා බත් කන්න නැතුව ඉන්න බෑ. මට බෑ මං කන්නේ නැහැ කියලා මං හරි දුකෙන් හරි මෝඩ විදියට හිටියා. කාමරේ ඉන්නකොට රෑ දොරට තට්ටු කරා මං කවුද කියලා හද්දී චිප්පා දොර අරපන් අප්පච්චි කිව්වා. අන්න පොඩ්ඩක් කර වුණා. දැන් අප්පච්චිට මොකද කියන්නේ? අප්පච්චි දොර අරන් ඇතුළට එන්න කලින්ම මං හිතාගත්තා මං දන්නවා අප්පච්චි අහන ප්‍රශ්නේ අප්පච්චි නොදන්න දෙයක් නෑ මගේ ජීවිතේ. ඒ ප්‍රශ්නෙට යා බලාපොරොත්තු වෙන උත්තරේ කියලා මම හිතපු උත්තරේ මම කියන්න ඕන කියලා හිතලා අප්පච්චිගේ පළවෙනි ප්‍රශ්නෙට මගේ උත්තරේ උනේ මේක. දැන් අප්පච්චි ඇවිල්ලා මොකද උනේ? බූට් එකක් කෑවා. මං ගෝ අප්පච්චි. දැන් ඔබ මොකද්ද කරන්න ඕනේ? මං හිතුවා දැන් අප්පච්චි බලාපොරොත්තු වෙන උත්තරේ මේක වෙන්නේ නැති කියලා. මම කිව්වා ඉතින් අප්පච්චි මට ඉතින් තව ළමයෙක් හම්බෙයිනේ. මේ ඉතින් ජීවිතේ එකම කෙනා නෙමෙයිනේ මං අමතක කරලා මං හිත හදාගෙන මං පෙරට වඩා ශක්තිමත්ව නැගිටින්න ඕන නේද කියලා අප්පච්චි ඔය පිස්සුද උඹට? යකෝ මෙච්චර ආදරය කරපු කෙල්ල දාලා ගියාට පස්සේ අඬන්න නැතුව ඉන්න පුළුවන්ද? මෝඩෙක් වෙන්න එපා බත් කන්න එපා. මේ කුමාරි මුට බත් දෙන්න එපා. මුට බඩගිනුනොත් කයි කොයි වෙලේ හරි. බත් කන්න එපා. උඹ අඬපන්. උඹ අඬපන්. උඹ දුක් වේයන් උඹට ඒ දැනිච්ච කම්පනය උඹට දැනිච්ච වේදනාව හොඳට මෙනෙහි කරපන්. හැබැයි චූටි පුතා මතක තියාගනින්. උඹට මේ දැනෙන හැඟීම මතක තියාගනින්. මතක තියාගෙන තව කෙනෙක්ට ඒ හැඟීම රසවත්ව කියපන්. ලියපන්. ෆිල්ම් බලපන්. ඒ ෆිල්ම් වල අඬන චරිතත් එක්ක තදාත්මීකරණය වෙලා උන් එක්කම අඬපන්. හැබැයි ලියපන්. කාට හරි කියපන්. මට ওই කතාව මතක් වුණේ මේ මුද්දරස් පලං අතට ගත්තාම මේ අත්දැකීම කසුන් මහේන්ද්‍රගේ ජීවිතේ මේ එක දවසක නිකන් සිද්ධ වෙච්ච හරි අවාසනාවන්ත හරි මන්නම් කතා කරන්නවත් අකමැති අප්සෙට්ම දවසක් නේ මොහොතක් නේ.
හැබැයි බලන්න මේ අප්සෙට් එක මොනතරම් සුන්දර දෙයක් අපේ අතරපත් කරලා තියෙනවද කියලා. මං හිතනවා අර එදා අප්පච්චි මට කියපු කතාව මට වඩා හොඳට මේ කසුන් අයියා අරගෙන තියෙනවා. දැන් කසුන් අයියා මේ අප්පච්චිගෙන් උපන්න දරුවෙක් නොවුනට අද වෙනකොට ඒ වගේ තමයි. අපේම සහෝදරයෙක් කසුන් අයියා මේ කරලා තියෙන වැඩේ ඒ වගේ. ඉතින් ඒක නිසා මට හිතෙනවා කසුන් අයියාගේ පිදුම මාරු කරන්න. දැන් මේ පිදුම කසුන් අයියා මේ මුද්දරස් පලන් අර කඩෙන් එදා ගන්න ඇති. අරගෙන ගෙදර යන්න ඇති. අපේ අක්කා සැර කෑමක් හදලා කොච්චි සැරයිද කියලා ඇහුවම නෑ මුද්දරස් පලන් කෑවම සැර අඩු වෙනවා කියලාත් කියන්න ඇති. අවසාන නරක හීනයක් වෙලා ආපු ඒ හීනේ නීතියේ දෙවඟන මෙහෙම අතමිටි මොලවලා කසුන්නයගේ අතල දුන්න මුද්දරස් පලන් ටික ඒ අහුර එයා ඇස්සැරලා බලනකොට අතේ තිබුණේ නෑ. හැබැයි මේක කියවන පාටක ඔබේ මේ මුද්දරස් පලන් ටික තියෙනවා කියලා තමයි මේ නවකතාව ඔහු ඉවර කරන්නේ. ඉතින් ඒක නිසා මේ මුද්දරස් පලන් දැන් අයිති අපිට. දැන් අපිට අයිතියක් තියෙන ඕන විදිහකට මේ පොත කියවන්න, බලන්න, දකින්න. ඒ නිසා කසුනයි ඔන්න මම වගේ පිදුම් මාරු කරන්න යන්නේ ඈ. කොහොමද තියෙන්නේ පිදුම? දැන් මේ පිදුමේ මුල කොටසක් කියනවා කණ්ඩායමක් ගැන. ඊට පස්සේ යා මෙහෙම ඉන්නකොට තව කණ්ඩායමකට තමයි මේ පොත පිදෙන්නේ. ඔන්න මම පිදුම කියවනවා ඈ. ගේ පේනමානේ කඩේට ගිය ටිකට බෙල්ලෙන්ම අල්ලාන කුදලගෙන බලහත්කාරයෙන් අනීතිකව නිර්පරාදේ මා රැගෙන ගිය යන අතරමඟ මත වදදී සැරපරුෂ කුණුහරුපකී බීමත් අයුක්ති සහගත ක්‍රූර වංක මරි මෝඩ අති දූෂිත නිලදා තව එකයිනේ තියෙන්නේ. දැන් හරි මේ කතාව ඉවර වුණේ හරියට මෙතන ඒ කොටස ගැන ඉවර වෙන තැනින් තමයි. හැබැයි ඔවුන් මැද පවා දැන් මේ ඕනම ඔයගොල්ලෝ දන්නවා ඕනම කර්මාන්තයක ඕනම ශේස්ත්‍රයක දෙවර්ගයක නිලධාරීන් හෝ කලාකරුවන් හෝ මාධ්‍යවේදීන් හෝ එමෙ ඉන්න පුළුවන්. හොඳ අය ඉන්න පුළුවන්, නරක අය ඉන්න පුළුවන්. දැන් මෙයා මුලින්ම සටහන් කරන්නේ අර නරක අතලොස්ස ගැන. ඒ කියන්නේ කසුන් අයියාව හිංසනයට ලක් වෙච්ච සහ කසුන් අයියාට මේ අත්දැකීම උරුම කරලා දුන්න ඒ මුල් හිමිකරුවන් ගැනනේ. හැබැයි ඊට පස්සේ කියනවා ඔවුන් මැද පවා ඔන්න අනිත් කණ්ඩායම අවුවට කර වෙමින් වැස්සට පාන් කඩ වෙමින් මහපාරේ ජීවිත දිය කරමින් ළමා ලපටි කුස් පුරවන එළියට hina වෙන රහසේ තනිව හඬන බියුටි නොබලා ඩියුටි දුවන කිසිදා පගා අල්ලස් සන්තෝසං ටිප්ස් නොගෙන ලද වැටුපෙන් තුටු වෙන කුලී ගේක හෙවන ලබන ස්ථානමාරු වදින බෙලි කැපෙන හිත් රිදෙන කඩේ පොතට ණයට කන ඉතිරියක් වුණොතින් ආයිබුවන්ඩ ඉඳ හිට ගලක් ගසන මසක් කන මලක් දූමයක් දාන පන්සල් යන බුදුන් වඳින ජේසු යදින දාන පුදන කනකර ආභරණ උකස් කඩවල මලකඩ කන ලේන් ගෙවන දැන් හරි ඔහම හරි දිගයි ඔහම කියලා මේ ඇවිල්ලා නීතිගරික යුක්තිගරුක පොලිස් නිලධාරීන් කණ්ඩායම. දැන් ඔවුන්ට තමයි හරි සෙනෙහසින් ආදරෙන් අපේ සහෝදරයා පොත පුදන්නේ. මන්ද මට අනුව නම් මට හිතෙන්නේ අර අප්සෙට් සෙට් එකට තමයි පුදන්න ඕනේ. මොකද ඒගොල්ලෝනේ වාට මේ අත්දැකීම දුන්නේ. මේක හරි අපූර්වට ඒ චරිත නිරූපණය කරනවා මේ දොඹ ඇස් නාලා ගිරියා වගේ වචන වලින් තමයි මේ ඒ නිලධාරීන්ව අපිට මවන්නේ. ඒ නාලා ගිරියා කියප එකේ නිකන් පොඩි මහත ගතියකුයි බීලා එන ගතියකුයි දැනෙනවා. දොඹ ඇස් කිව්වම ඇස් දෙක මං ඒ නිලධාරියව දැකලා නැහැ නිකන් පේනවා මේ ලියලා තියෙන විදිහට. මං ඔන්න දැන් පිදුම් වෙනස් කරා මං එයාලට පුදනවා. හොඳේ. දැන් පොත කියවද්දී දැන් මේ නවකතාවක් නේ මේක අපේ කසුන් අයියාගේ පළවෙනි නවකතාව. දැන් කියවන පාඨකයාට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මම එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන් කියන්නේ අපේ මේ Facebook එකේ ඉන්න මේ ਵਿਚාරය බලාපොරොත්තු වුණත් විකාරය කරන බොහෝ මුහුණු පොතේ මුහුණු නැති මිනිසුන් ගොඩක් ඉන්නවනේ. ඒතර මේ පොතක් ලියුවාමත් ඒ පොත ගැන මොනවා හරි කියන්න බලාගෙන කණ්ඩායමකුත් ඉන්න නිසා උන්ට මේක හිතෙයි කියලා හිතලා මම කලින් උත්තර දීලා තියෙනවා. එතකොට තින් පස්සේ හිතුණත් කමන්නේ නෑ මේක නව කතාවක්ද කියලා කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මේක කියවද්දි මේ ආකෘතිය නව කතාවක්ද? දැන් ගොඩක් දෙනා නව කතාව කෙටි කතාවෙන් වෙන් කරගන්න උත්සාහ කරනවා දීර්ඝත්වයෙන් හරි. එහෙම නැත්නම් මේක මේ කීය ධාරණාවක් එක්ක එකම කතන්දරයක්ද මේ යන්නේ කියන එකෙන් හරි විවිධ ආකාරවලට. හැබැයි දැන් අලුතින් නව කතා අලුත් පර්යාසනාත්මක ආකෘති වලින් එන්න පුළුවන්. මේක පැහැදිලිවම මෙහෙම ආකෘතියක්. පර්යාසනාත්මක ආකෘතියක්. මේ ආකෘතිය ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කියවලා තියෙන නව කතාවක ආකෘතිය නැහැ. මුලදී පළවෙනි පරිච්ඡේද 8ක් විතර කියවන් යනකම් මට හිතුණා මම මේ කියවන්නේ කසුන් අයියාගේ දිනපොතද කියලා. පොඩි එහෙම
ගතියක් තිබුණා මේකේ. මේ පොඩි ඩයරි ස්වභාවයක්. ඔන්න එදා දවසට කලින් දවසේ කකුල හොද්දත් එක පාන් කෑවා. ඊට පස්සේ පඩේ කඩේට ගියා. කඩේදී මෙයා මේකට මූණ දුන්නා. ඊට පස්සේ පොලිසියට ගියාම මෙහෙම වුණා කිය නම් ගම් සහිතව. ඔන්න තව ප්‍රශ්නයක්. ඇතැම් නාම ඇතැම් ස්ථාන හරියටම තියෙනවා. එතකොට දැන් නවකතාව වාර්තාවකින් වෙන් කරගන්නේ කොහොමද? ওই ප්‍රශ්නේ එන්න පුළුවන් නේ. කෙනෙක් තර්ක කරන්න පුළුවන් මේක වාර්තාවක් නේ. මේක මේ කසුන් අයියට සිද්ධ වෙච්ච අත්දැකීම එයා එහෙම්මම ලියලාද? එහෙම්මම ලියලා නැහැ. එයා ඒක ලස්සනට අර මුල සැලකිය යුතුයි කියන කොටස එයා පැහැදිලි කරනවා එයාගේ වචන වලින්. දැන් මම මෙහෙම දෙයක් විශ්වාස කරනවා. ඕනෑම සත්‍ය කතාවක් හෝ ප්‍රබන්ධ වුණාට පස්සේ ඒක ප්‍රබන්ධයක්. ඒක ප්‍රතිනිර්මාණය වුණාට පස්සේ ඒක ප්‍රබන්ධයක්. ඒක මොකද ඒක සාහිත්‍ය වචන වලින් අකුරු වලින්නේ අපිට මේක එක මීඩියම් එකකින්නේ මේ පොතකින් හරි මොකකින් හරි අපිට හම්බ වෙන්නේ. එහෙම හම්බුනාට පස්සේ සත්‍ය තොරතුරක් වුවද ඒක යථාර්ථවාදී ප්‍රතිනිර්මාණයක් නම් මේක ප්‍රබන්ධ ගණයට අයත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. හැබැයි මම කිව්වට ඉතින් මං එහෙම පොරක් නෙවෙයිනේ මං කියන්නේ එච්චර ඉතින් අහන්නේ නැහැ. ඒ නිසා මම පොඩි මේ උපුටුණේකුත් කියන්නම් ඔයගලන්ට. මෙන්න මෙහෙම එකක්. භාෂාව බාහිර යථාර්ථය පිටපත් කිරීමේ උපකරණයක් නොවන බවත් භාෂාව බාහිර යථාර්ථය විස්තර කරන විට සැබවින්ම කරන්නේ Tamanගේම වූ යථාර්ථයක් ගොඩනැගීම බවත් ව්‍යුහවාදීන් පෙන්වා දෙයි. මේක ඇවිල්ලා අපේ අමරකීර්ති සර්ගේ අමුතු කතාව කියන පොතේ 85 වෙනි පිටුවේ තියෙන දෙයක්. ඒ කියන්නේ දැන් මේ සත්‍ය කතාවක් තමයි. හැබැයි අපි මේ සත්‍ය කතාව භාෂාත්මකව ප්‍රතිනිර්මාණය කරපුවාම ඒක ප්‍රබන්ධයක් වෙනවා. මොකද භාෂාව කියලා කියන්නේ හරි හිතුවක්කාර මාධ්‍යයක්. මේක මේ අපිට එහෙම මෙල්ල කරන්න බෑ. භාෂාව කියන්නේ හරියම 아무තු දෙයක් නේ. සමහර වෙලාවට මේ වචන කීපයකින් ඒ ධ්වනිතාර්ථ නම් වල කියන්න පුළුවන් ඊට වඩා ලොකු සාගරයක් තරම් දෙයක් මේ දියපොදකින් කියන්න පුළුවන්. ඒ භාෂාව ඒ තරමට ප්‍රබලයි. ඉතින් එහෙම ප්‍රබල භාෂා මාධ්‍යයකට සත්‍ය කතාවක් ගෙනාවත් පාඨකයාගෙන් පාඨකයාට මේක ගන්න විදිය වෙනස්. මම කියවද්දි මට දැනෙච්ච දේ නෙමෙයි තව කෙනෙක් කියවද්දි එයාට දැනෙන්නේ. ඉතින් ඒක නිසා පැහැදිලිවම මේක මේ සත්‍ය වාර්තාවක් කියලා අරගෙන මෙතනින් එහාට කසුන් අයට නඩු දාන්න නඩු බහණ්ඩයක් කරගන්නවත් මේ තව කසුන් අයට කෙලවන්න කැමති කවුරු හරි Facebook එකේ ඉන්නවා නම් අන්න අරුට මෙතන වැරදුනා මේක ඉහිර කරලා නඩුවක් දාමු වගේ හිතන්න එපා. මේක නිර්මාණයක් ලෙස කියවන්න කියලා මම මාත් එක්ක දැන් ඔන්න අද කියෙව්වට පස්සේ එකතු වෙන හුදී පාඨක සියලු දෙනාගෙන් ඉල්ලීමක් කරනවා. හරිද? රයිට්. මම කසුන් අයගේ මේ ආකෘතියේ රිලැක්ස් වෙන්න. මම දඟලනවනේ ඉඳගෙන. කසුන් අයගේ මේ ආකෘතියේ මම ආසම දෙයක් තියෙනවා. ඒ තමයි දැන් කසුන් අයියා එයාට සිද්ධ වෙච්ච මේ පුද්ගලානුබද්ධ අත්දැකීම පොදු අත්දැකීමක් බවට පත් කරනවා. මොකද තනියමම එයාට සිද්ධ වෙච්ච දේ විතරක් නෙමෙයි එයා මේ කතාවේ කියන්නේ. එයා අත්වැල් බැඳ ගන්නවා එයාට වඩා සමාජ අසාධාරණයට ලක් වෙච්ච මේ නීතියෙන් බැට කාපු බොහෝ චරිත. ඒ චරිත අතර අපි හොඳින්ම දන්න චරිත කිහිපයකුත් අනේ මගේ කැම්පස් එකේ අයියා කෙනෙකුත් ඔහුගේ සිහිනයේදී ඔහුට හමු වෙනවා. ඒ කියන්නේ අවසාන පරිච්ඡේදයේදී. හැබැයි ඊට කලින් ඔහුට හම්බ වෙන අපේ මේ ක්‍රිස්ටි අයියා නම් මං හිතන්නේ හිටියද මන්ද මේ එහා පැත්තේ. ක්‍රිස්ටි අයියලා අර පොයි කියන ආච්චි අම්මා ඊට පස්සේ ඔහුම විවිධ චරිත. හැබැයි මේ චරිතත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. මේ පින්කි කියන බල්ලා පවා. හැබැයි මේ දෙන අතරවාරේ කසුන් අයියා මාර වැඩක් කරනවා. ඔන්න මම පුද්ගලිකව හරි ආස වැඩක්. මෙයා මේ වෙන සමාජ වගකීමක් අතට අරගෙන අද වෙනකොට පොතපත අපෙන් ඈත් වෙලා අපි කියවන්නේ නැහැ, අපි සාහිත්‍ය ඇසුරු කරන්නේ නැහැ, අපි සින්දුවක තේරුම් බලන්නේ නැහැ, ඩිස්තා ඒවා අහගෙන යනවා. එතකොට මේ පොත ඇතුලේ කසුන් අයියා try කරනවා මේ පොත කියවන පාඨකයාව ඉතා ලං කරගෙන. මේ කතකයානේ දැන් කසුන් අයියා මේ පොතේ කතකයා පාඨකයාට ආමන්ත්‍රණය කරන්නේ යාළුවා, මිත්‍රයා, සහෝදරයා, මිත්‍රවරුනි ඔහොම කියලා. හරි ළඟ බවක් දැනෙනවා. දැන් කසුන් අයියා මේ ළඟ ඉන්නවා වගේ. ළඟින් ඉඳගෙන අපේ කනට කොඳුරලා මේ ආත්ම විවරණය කරනවා වගේ තමයි මේ පොත කියවද්දී ඇහෙන්නේ. එහෙම කියාගෙන මෙන්න මෙහෙම වැඩකුත් කරනවා. ඔයාලා දන්නවද මම මගේ නෝනට මම මේ පොත පෙරලන්නේ නැහැ. මොකද අපේ සුන්දර අක්කා මේක මේ දෙන්නත් එක හංගගෙන නෙලිව්වේ. මට පොත හම්බුනේ මේ දැන්. මට එව්වේ මේ YouTube අර WhatsApp එකකින් බලන්න.
ඒකේ බල බල මට මේ ඉරි ගහගෙන වැඩේ කරන්න බෑ. ඒ නිසා මම මතකේවා කියන්නම්. ඒ හරි වචන නෙමෙයි. ඔයගොල්ලෝ පොත කියවද්දි මේව මතක් කරගන්න. මේ පොතේ මැද්දේ මෙයා පාඨකයාට පැවරුම් දෙනවා. පොඩි පොඩි මේ ඇක්ටිවිටීස් දෙනවා මේ කරන්න. හරිද? හැබැයි මේ පැවරුම් හරි සුන්දරයි. දැන් මුලින්ම මෙයා එනවා මෙයාගේ නෝනාට කියන මගේ අක්කට මම එහෙම ගන්න නැතුව කියන්න මොකද්ද වගේ නැත්නම් මැද තියෙන කවියක් ගැන කියන්න බැරුව යනවා. අර පොඩි අර කවියක් තියෙනවා. ඒ අක්කයි මෙයයි කරන හුටපටයක් කවියට ලිය දැන් මං අක්කගේ එක කොහොමද නේ කියවන්නේ මේ. හැබැයි මම ඒක ගැනත් කියන්න. පස්සේ අල්ලගන්න. අල්ලගෙනටකුත් නෑ දෙන්න ගෑණි මිනිහයි. මෙයා කියනවා එයාගේ පෙම්වතියට එයා ඉස්සර තරහ ගියාම පොඩි කවියක් ලියලා යවනවලු. දැන් අද කාලේ එහෙම කවි ලියන ප්‍රේමවන්තයෝ හරි අඩුයිනේ. හැබැයි එහෙම කෙනෙක්ට නිකන් මේක දනවන්න මෙයා කියනවා මම මේ කවිය අයිති ඉල්ලන්නේ මේ කවිය නිකන් කොලේක ලියලා යටින් ඔයාගේ නම ලියලා පෙම්වතියට යවලා බලන්නකෝ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ අර අරගලන්ට මතක් කරන්න මේ කවියක් ලියන එකේ තියෙන ආතල් එක මොකද්ද කියලා. දැන් තව තැනක මෙයා රාත්‍රිය ගැන කතා කරනවා. එතකොට රාත්‍රිය ගැන තියෙන සින්දු මතක් වෙනවා මෙයාට. නිින්ද නැති රැයි තරුණි හඬ ඔහොම විවිධ සින්දු මතක් කළා ඊට පස්සේ පොතේම ඉරි ගහලා තියෙනවා. දැන් මතක් කරන්න බලන්න ඔයාලා රාත්‍රිය ගැන මතක් වෙන ගීත ටිකක් මතක් කරලා ලියන්නකො මේ පොතේ. ඉරිත් තියෙනවා හොඳේ. බලෙන් මේ බලෙන් අපිට සාහිත්‍ය ලං කරන්න මගේ අප්පච්චි මට කියලා දිනවා ඒ කාලේ යාළට සාහිත්‍ය කියලා විෂයකුත් තිබුණලු. එහෙම ගුරුවරයෙකුත් හිටියලු. පන්තියට ඇවිල්ලා සින්දුවක් අරගෙන ඒ සින්දුව ගැන කතා කරන ඒ සින්දුව රස වින්දනය කරන එහෙම ගුරුවරු අපිට සිංහල කියලා විෂයක් තිබුණා. ඒකේ මේ ගීත රස වින්දනය කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අර සැල්ලිනි සංදේශයයි අර මේවා ටික කියවන්න තමයි උනේ. අපිට මේ කියන්නේ සරල ගීතයක් රස වින්දනය කරන්න හරි කවියක් ලියන හැටි ඉගෙන ගන්න හරි ටයිම් එකක් ඒ සිංහල කියන විෂය අපිට හම්බ වුණේ නැහැ. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ෆස්ට් ඉයර් එකෙත් මම සිංහල කරා. ඒකෙත් ඒ හැටි එහෙම නැහැ. දැන් මේ පොතක් ඇතුලේ ඒක සමාජ වගකීම මෙයා බාර අරගෙන නැහැ. මම බලෙන් හරි මගේ පොත මිලදී ගන්න මගේ පොත කියවන පාඨකයාට මම සාහිත්‍ය හුරු කරනවා කියලා කසුන් අයියා එහෙම වැඩක් කරනවා. ඒකට මම අප්පුඩියක් ගහනවා ඔයාට. මං හිතන්නේ ඒක හරි කලාත්මක, හරි අමුතු, හරි හිතුවක්කාර, හැබැයි හරිම සොඳුරු සමාජ වගකීමක් තමයි. ඒකට අයියේ thank you. ඒ වගේ තැන් මේකේ ගොඩාක් තියෙනවා. ඔයගලන්ට හම්බෙයි. එක දණක හරි ලස්සන දණක් තියෙනවා මේ. මතකද ඔයාගේ ෆස්ට් ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ සුවඳ? මතක් කරලා බලන්න. මොකද කිස්ටි අයියට ඒක මතකයිලු ඈ. කෝ කිස්ටි අයියා? සත් ගුණවත් කිස්ටි අයියා ගැනත් තියෙනවා මේකේ පරිච්ඡේදයක්. ඔයගොල්ලෝ කියවලා බලන්න. දැන් කසුන් අයියා අපෙන් ඉල්ලීමක් කරනවා. හරි. දැන් S2 පියාගන්න. දැන් පොත පැත්තකින් තියන්න. S2 පියාගන්න. දැන් මතක් කරලා බලන්න ඔයාගේ ප්‍රථම ප්‍රේමයේ සුවඳ මතකයිද කියලා. දැන් මෙහෙම මතක් කරලා දැන් මම මේ පොත කියෙව්වනේ. මං ඇත්තටම කරා හලෝ. අර ඉරි ගහන්න අන්තිමට යා කරන්න තිබ්බනේ මං යා කරානේ. කොලේක ලියාගෙන යා කරා. හැබැයි හරියටම යා කරා. මොකද මම මුළු පොතම කියෙව්වා. මේ මං S2 පියාගෙන දැන් මෙහෙම ඇත්තටම එනවාලු. ඇත්තටම එනවා. මට අඩේ මං ඒක try කරේ නෑනේ කියන අප්සෙට් එක ගියා. මෙතන try කරපු ඇති අර ඉන්නේ උඩ කලන අයියලා ඉන්නවා. සුපුන් අය මේගොල්ලෝ නම් අනිවාර්යෙන් ඇස් වහන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා කීප දෙනෙක්ගේම සුවඳ වෙන් කර අඳුනා ගන්න ඇති. මේ මට ඒ වෙලේ තමයි අඩේ සුවඳ මතක් වෙනව නේද? සුවඳ දැනෙනවා. මේ නාස්පුඩු වලට ඒ මෙමරි එක අපේ නර්වස් සිස්ටම් එකෙන් අපි මේ මෙමරි ලේන් එකට ගෙනහිල්ලා මතක් කරනවා. දැන් මං S2 කරලා පොත දිහා බැලුවම දැන් ඇති. දැන් ඊට ආයෙ පොත කියවමු කියලාත් මෙයා ලියලා තියෙනවා. හරි සුන්දරයි. හරියට මේ ළඟ හිටියා වගේ. ඒ කියන්නේ මෙයා දැක්ක මං S2 පියාගෙන සුවඳ බැලුවා කියලා. ඒක හරි පුදුමාකාරයි. ඒක හරි සොඳුරුයි. ඔයාලා කියවන්නකෝ ඔයාලට තේරෙයි මම මේ කියන දේවල් ටික මොනවද කියලා. හරි. දැන් මට මෙහෙම මේ පොත ගැන ගොඩාක් දේවල් කියන්න තියෙන නිසා මම දැන් ඉක්මන් කරන්න මට පේනවා පොඩ්ඩක් ඔයගොල්ලෝ කම්මැලි වෙලා ඉන්නේ කියලා. මේ හරි. කම්මැලි නෑ නේ කම්මැලියක් නෑනේ. මේ මොකද අපේ නීතිය ගැන පොලිසිය ගැන කතා කරන්න ඉන්නවනේ නේ. මම පොඩ්ඩක් මේ පැති ගැන කතා කරන්න. නේ දිනක්ෂිත් එනවා ඊට පස්සේ මේ පැත්ත ගැනද. හරි. මම කසුන් අයියාගේ භාෂා භාවිතයට හරි කැමතියි. කසුන් අයියා ලියනකොට ඒ ලියන රචනාවේ අර මහා පාණ්ඩිත්‍යයක් පෙන්වන්න උත්සාහ කරන අර සාහිත්‍යයේ අමාරු ධ්වනිතාර්ථ දනවන බර උපමා රූපක නෙමෙයි. උපමා රූපක තියෙනවා. හැබැයි මෙයා පාවිච්චි කරන හරි අලුත් ක්‍රමවේදයක් තියෙනවා. සාමාන්‍යයෙන් උපමාවක් කියන්නේ මොකක්ද? මොකක් හරි දෙයකට තව දෙයක් සමාන කරනවා. උපමා සූචක නිපාතයක්. දැන් එහෙම කිව්වම අර ඒ කියන්නේ දැන් මෙන් සේ වැනි විලස බඳු එව් වගේ වගේවා තියෙන්නේ. දැන් අරයා මෙන් මෙයා
අරක වගේ මේක කිව්වම අර වගේ අර ඒකට කියන උපමා සූචක නිපාත. උපමා සූචක නිපාතයක් තිබුණොත් උපමාවක් නොතිබුණොත් රූපකයක්. දැන් අහස් නෞකාව. එතන අර මේ අරව ටික තිබුණේ නැහැ. මෙයා වැඩිපුර ගේන්නේ ඒක නෙමෙයි. මය. දැන් මය කියන්නේ තද්දිතයක්නේ. මය කියන්නේ සාමාන්‍ය වචනයක අගට දානවා. මය කියන එකෙන් එන්නේ නිකන් එයින් නිමවන ලද දැන් දැවමය පුටුව. දැන් දැව වලින් තමයි මේක කරලා තියෙන්නේ. දැවමය. නේ අර එහෙම තියෙන්නේ කනකමය. දැන් ඒ වගේ මෙයාගේ තියෙනවා නිකන් ෆිඩෙල් කැස්ට්‍රෝමය විලාසයකින් සුරුට්ටුවක් බිව්වා. දැන් එහෙම නැත්නම් මේ කේන්මය ලක්ෂණගත් පුද්ගලයෙක් ගේට්ටුව අසලට පැමේ. කේන් කියන්නේ රෙස්ලිං ගහන පොරක්. දැන් රෙස්ලිං ගැන මෙයාගේ මතකය පොඩ්ඩක් අවදි කරලා අණ්ඩට ඒකත් එක්ක එන කේන්ව මතක් කරලා මෙන්න બોලේ දොරට ගහනවා කේන්මය ලක්ෂණ නැති පුරුෂයෙක්. දැන් ඒක උපමාවකුත් නෙමෙයි රූපකයකුත් නෙමෙයි. හැබැයි අපිට මේ දෙකෙන්ම කරන දේ උන්නේ නැද්ද? ඒක මාරගතිනේ. ඒක මං හිතන්නේ කසුන් අයියාගේ භාෂා විලාසය එයාට මනන්නේ වෙච්ච විලාසයක්. සහ කසුන් අයියා මේ කාල විග්‍රහයක් කරනවා. උදෑසන ගැන, හැන්දෑව ගැන, රාත්‍රිය ගැන. මේ පොතේ තැන් තැන් වල තියෙනවා ඒවා. හරිම හැඩයි. ඒකනේ సౌందර්ය වේදියෙක් කියන්නේ. දැන් ඔයගොල්ලෝ දන්නවා අපි හැමෝම ජීවත් වුණේ මේකනේ. අපි හැමෝගෙම ඇස්කම් පේනවා නම් අපේ පංචේන්ද්‍රයන් වැඩ කරනවා නම් හැන්දෑව කියන එක අපි හැමෝම දකින්න ඇති. දැනුත් නේද හැන්දෑව කියන එක ඉතින් අපිට හරි පොදුයිනේ. හැබැයි සාහිත්‍යකරුවෙකුට හැන්දෑව පේනවා අපිට වඩා ලස්සන විදිහකට. ඒ නිසානේ ඔහු සාහිත්‍යකරුවෙක් වෙන්නේ. සාහිත්‍ය කියන්නේ සහිතය කියන එකනේ. එයා ගාව සහිතයි අපිට වඩා මොනවා හරි. දැන් රාහුල හාමුදුරුවෝ කිව්වේ විලිකුන් සුරත් පළවැනි මේ රිවි මඩල කියලා. දැන් මේ අර ඉර බැහැලා යන එක යාට නිකන් අර ඉදිලා වැටෙන්න ලං වෙලා තියෙන මේ ඉදුණු ගෙඩියක් වගේ පේනවා ඉර. දැන් අරක කියපු ගමන් අර මනෝභාව සම වෙලා හරි අපූර්වට මෙයා මේකේ හැන්දෑවක් ගැන කියනවා. පටන් ගනිද්දිම කියනවා බලමුද අපි ඒක කියවන්න. ලොවි පාට හැන්දෑව හරිම ලස්සනයි. තාරුණ්‍ය වගේලු හැන්දෑව. දැන් මේ නෑ මම ඒක කියවන්නේ නෑ. ඔයාලට කම්මැලි මම මේක කියවන්න ගත්තොත් එහෙම. ඔගොල්ලෝ කියවන්නකෝ. පස්සේ රාත්‍රිය ගැන කියනවා. හිමිදිරිය ගැන. ඇත්තටම අපේ අප්පච්චි සින්දුවකත් ලිව්වා ජීවත් වෙන්න ආසයි හැමදාම හිමිදිරියසේ කියලා. කසුන්නයියාගේ හිමිදිරි විග්‍රහය කියවපුවාම ඒ දෙක එකතු වෙලා මට හිමිදිරිය ගැන තවත් ආදරේ වැඩි වුණා. ටිකක් කලින් ඇහැරෙන්නත් හිතුණා. අර ඒ වගේ හරි සුන්දර භාෂා විලාසයක් සහ මේ පොඩි මුරණ්ඩු හිතුවක්කාරකමකුත් කසුන්නයියාගේ නැතුවාම නෙමෙයි. හිතුව ඔව් කියලා මං හිතුවා අක්කා මට කියනවා කියලා. ඔව් කියලා ෆෝන් එකට කිව්වේ. කසුන්නයියා හරි හිතුවක්කාරයි. කසුන්නයියා බයත් නැහැ. දැන් මම නම් කසුන්නයියා මොණු දුන්නු මේ අත්දැකීමට මොණු දුන්නේ. මම නම් අඩියක් පස්සට තියලා එහෙම ඉන්නවා. මම ඒක ගන්නෙ නෑ. ඒ මං ආත්මාර්ථකාමී නිසා නෙමෙයි මට බයයි. අර හරියටම හබරකඩ මේ එවිඩන්ස් වලට සිද්ධ වෙච්ච දේ වගේ. දැන් මෙයාගේ එක චැප්ටර් එකක්ම තියෙනවා මේ යාගේ පැත්තෙන් ආපු එවිඩන්ස් මේ සින්දුටු සාක්ෂිකරුවන් ඉන්නවා. හැබැයි මේ කාගේවත් වචන වැඩක් නැහැ. සහ සමහර ඒවා ඉන්නවා මේ මල්ලි මන් දැක්කා අනේ අයියේ එහෙනම් යන්න පොලිසියට ගියදී අනේ මල්ලි මටත් පවුලක් ඉන්නවා කියලා යන අයත් මෙයාට හම්බෙනවා. ඒ කියන්නේ එවිඩන්ස් වැඩක් නැහැ. ඉතින් එහෙමනම් කසුනයටත් තිබ්බා මට. ඉතින් අවුල නැහැ මගේ අත පොඩ්ඩක් හයියෙන් ඇල්ලුවා. ඒක ඉතින් සතියක් වගේ යනකොට කළු පාට පැල්ලම මැකිලා යනවා. දරුවට පැය දෙකක් කිරි නැති නිසා දරුවා ඇඬුවා. ඒ වේදනාව තාත්තා කෙනෙක් විතර ඉවසගෙන කාලයත් එක්ක අමතක කරලා දාන්න තිබුණානේ. හැබැයි මේ ගේම ඇද්දේ කසුනය වෙනුවෙන් නෙමෙයි. මේ මුළු සමාජයම වෙනුවෙන්. මේ නීතියේ මේ හොඳ පැත්ත නෙමෙයි අනිත් පැත්තට අහුවෙන ඒ සියලු පීඩිතයෝ වෙනුවෙන් තමයි කසුනය මේ අඩිය තිබ්බේ. ඉතින් ඒක මාරයිනේ. ඒක ඇවිල්ලා මේ ඇත්තටම මේක පොඩි මේ මාක්ස්වාදී හරි ප්‍රගතිශීලී උත්සාහයක්. මම වගේ නම් මං හිතන්නේ කසුනයට තරම් හයිය කොන්දක් තියනවා කියලා. මං අඩියක් පස්සට තියනවා. මොකද මටත් කියන්න තියෙන අර ත්‍රිවිල් අයියා කියප එකමයි. අනේ මටත් දරු පවුලක් ඉන්නවා. මටත් මේ මාර වගකීම් ගොඩක් තියෙනවා. මේ වගකීම් මගේ වගකීමක් කරගන්න තරම් ඇත්තටම මම එච්චර පරාර්ථකාමී මිනිහෙක් නෙමෙයි. හැබැයි කසුන් අයියා මගේ මස්සිනා මට වඩා හුඟක් ලොකු මට වඩා හුඟක් පරාර්ථකාමී මිනිහෙක්. ඒ නිසා තමයි යා මේ ක්‍රියාමාර්ගය ගත්තේ. මට දැන් මෙහෙම දිගටම කියන්න හිතෙන අපරාධික පොත බාගට කියවලා එන්න තිබ්බේ. දැන් මේකේ තව තියෙනවා රසතෙන් ඔයාලත් එක්ක කියන්න. ඒ නිසා මම පොත ඇතුලෙන් කියන්න නැතුව මම ඔයාලගෙන් ඉල්ලීමක් කරන්නම්. මේ මුද්දරස් පලං අහුලා ගන්න අතට. මේක දීර්ඝ කතාවක්. මේ දීර්ඝ කතාව ඇතුලේ තියෙනවා ලොකු වගකීමක්. ඒ වගකීම තමයි මේ මුද්දරස් පලං අහුල අතට ගත්තට පස්සේ ඔයාලට ලැබෙන්නේ. මේ වගකීම කසුන් අයත් එක්කම දෑත් දරාගෙන අපි අතට ගමු. අපි මේ පොත මෙලදී ගමු. මේ පොත අරගෙන කියමු.
ඔහු කියන්න හදන දේ අහමු. තව එක දෙයක් මට කමක් නැද්ද මට තව විනාඩි ඔර පාර්ලිමේන්තුවේ ඉල්ලනවා වගේ මට විනාඩි 10ක් දෙන්න ප්ලීස්. නෑ මේ පොතේ දැන් මෙහෙම යනවනේ දැන්. යනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් කසුන් මහේන්ද්‍ර මේ හරි මේ කේන්තියෙන් පොලිසිය ගැන රජය ගැන හරි කේන්තියෙන් මේ පොතේ මේ දේවල් ලියනවා කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක කැඩෙනවා. මේකේ එක පරිච්ඡේදයක් තියෙනවා Netflix සිහිනය කියලා. අන්තිම හරිය තියෙන්නේ. දැන් මේ නීතියෙන් මෙයාට සාධාරණයක් නොවිච්ච එක දැන් මාස ගණන් යනවා. දැන් මාස 8 යනවා. තාම නෑ. තව මෙයා යවපු මෙඩිකල් රිපෝට් අරහින් නැති වෙලාලු. ඒවා ඔක්කොම බොරු දේවල්. ඉතින් ඔය වගේ මේ දේවල් වෙනකොට Netflix සිහිනය මං කැටියෙන් කියන්නම් මේ මෙයාගේ මිත්‍රයෙක් ඉන්නවා. ඒ මිත්‍රයාගේ අම්මයි තාත්තයි රටවල් දෙකක ලංකාවේ ඉන්දියාවේ. හැබැයි ඉන්දියාවේ යා සිනමා කර්මාන්තයට සම්බන්ධයි. අපි ආදරේම කරන මලයාලම් අධ්‍යක්ෂවරයෙක් එක්ක කටට දාගෙන පින්තූරෙකුත් ගහලා තියෙනවා. ඒක දැකලා කෙලක් ගිලෙනවා කසුන් අයියට. මෙයා මාර කතාවක් කියනවා මේ කස්සටක් ගාලා මේ ෂෝට් ෆිල්ම් 5ක් ලියලා යවපන්. මොකද Netflix දාගන්න chance එකක් තියෙනවා. මොකද මෙයාගේ කලින් ෆිල්ම් එකත් Netflix ගියා. ෂෝට් ෆිල්ම් 5ක් ලියලා එව්වොත් පට ගාලා Netflix දාගන්න පුළුවන් කියලා. දැන් මෙයා මේ ෂෝට් ෆිල්ම් 5 ඒ Netflix යවන සිහිනයත් එක්ක ලියපු ෂෝට් ෆිල්ම් 5 මේ පොත ඇතුළට දාලා තියෙනවා. මට මුලදී ප්‍රශ්නයක් ආවා ඇයි ඒ කියලා. ඇයි Netflix ඉතින් මේ දැන් මේක කතාවක් කියවිලා Netflix එකට ලියපු ෂෝට් ෆිල්ම් 5ක් මොකටද මේකට දාන්නේ? කියවද්දී තේරුණේ. දැන් මිත්‍රවරුනි මෙයා කතා කරන්නේත් එහෙමයි මේ පොතේ. දැන් මිත්‍රවරුනි මේ සත්‍ය කතාවක් මූලික කරගෙන නිර්මාණය වෙච්ච ප්‍රබන්ධයක් නේ. හැබැයි දැන් Netflix වලට කතාවක් ලියද්දී සම්පූර්ණයෙන්ම මනක්කල්පිත කතාවස්තුවක් අරගෙන ප්‍රබන්ධ කරනවා කසුන් අයියා. ඔයාලා දන්නවද මේ කතා පහේම ඉන්නේ සත් ගුණවත් නීති ගරුක ගුණ ගරුක කාකි කමිසෙට යටින් කිරි එරන පොලිස් නිලධාරි මහත්තුරු. ඔයාලට තේරෙනවද මේ දෙපැත්ත? මෙච්චර අසාධාරණයකට ලක් වෙලා ඉන්න පුද්ගලයාට Netflix දාන්න ෆිල්ම් එකක් හදලා එවන්න කිව්වහම එයාට ලියවෙන්නේ අර එයා බලාපොරොත්තු වෙච්ච ඒ පොලිස් නිලධාරියාව. ඒ නිලධාරියාව කෙලෙසුවේ මේ පොලිස් නිලධාරීන් ඔක්කොගෙම මේ අතලොස්සක්. අර 4 දෙනෙක් අර දොඹගෙඩි නාලාගිරියයි අර හීන්දිගහදයයි ඔය සෙට් එකනේ. ඊට පස්සේ මේ නීතිය මේ අවනීතිය කරන්න උත්සාහ කරපු ඇතම් පාර්ශව. බලන්න මේ අතලොස්සක් නිසා කසුන් මහේන්ද්‍ර කියන කලාකරුවාගේ ඕගනික් සිහිනය ඇතුලේ ඉන්න පොලිස් නිලධාරියා කොච්චර කෙලෙසිලාද කියලා. මොන අපරාධයක්ද හත්තිලව්වේ. දැන් ඒ Netflix කතන්දර ටික කියවද්දී ඒකේ ඉන්න පොලිස් මහත්තුරු කඳුළු උනන තාත්තලා පුදුමාකාර අහිංසකයෝ පුදුමාකාර වීරයෝ ඒගොල්ලෝ තමයි මේ පොත්වල ඉන්නේ. එතකොට බලන්න මේ කලාකාරයාව හරි අමූතු විදිහකට සංවේදී කරවන්න මේ අත්දැකීම බලපාලා තියෙනවා. මං දැන් නම් නවත්තන්නම්. හැබැයි කසුන් අයියේ මට මෙච්චර කියවෙන්නේ මේ පොත මාව ගොඩාක් වෙනස් කරපු පොතක්. නැත්තම් මේ සාමාන්‍යයෙන් නම් වෙන්නේ පොතක් කියවලා කියන්න දෙයක් නැති වෙන එක. මට මේ පොත කියවලා කියවන්න දේවල් වැඩි. ඒ මාගේ මස්සිනා නිසා නෙමෙයි. මං සැබෑ පාඨකයෙක් ලෙස මේ ලේඛකයා ලියපු පොත ගැන මට දැනෙච්ච හැඟීම තමයි මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඉතින් ඒක නිසා මෙයා මේ පොතේ අවසානයේ අඳුරු හීනයක් දකිනවා. ඒ හීනේදී නීතිය දේවංගන මෙයාගේ අතර දුන්න මේ මුද්දරස් පරං අහුර එයාගේ අතේ දැන් නැහැ. දැන් ඒක තියෙන්නේ අපේ අතේ. එයා එකේ අවසානයේ ඉවර කරනවා මම සත්තයි කියලා. එයා පල්ලා. මොකද ඇත්තමයි ඒක දැන් තියෙන්නේ අපේ අතේ. ඒක නිසා මේ පොත අතට අරගෙන මේ තරුණයාගේ මේ ප්‍රයත්නය හරියට තේරුම් අරගෙන මේක කියවලා ඔබේ ඇත්තම අදහස් ඔහුත් එක්ක බෙදා ගන්න මම හිතනවා ඒක තමයි ළඟම ඔයාලට මෙයා වෙනුවෙන් කරන්න පුළුවන් දේ. එතනින් එහාට කරන්න පුළුවන් දේවල් ඕගොල්ලෝ හිතලා ඒ අහුර අපිටත් දෙන්න. බොහොම ස්තුතියි. සුපුන් මම මේ සයිතක